සිංහල ගැමි සමාජය තුළ අනාදිමත් කාලයක සිට කාන්තාවන් භීතියට පත් කළ අදෘශ්‍යමාන බලවේගයක් තිබෙනවා. බොහෝ දෙනෙක් මෙර කළු කුමාර දිෂ්ටිය ලෙස හඳුන්වනවා. මේ හුදෙක් මිත්‍යාවක්ද? නැතිනම් පෞල් ජීවිතය සහ විවාහය අඩාල කරන සැබෑ බලපෑමක්ද? අද අප සාකච්ඡා කරන්නේ කාන්තාවකගේ විවාහය ප්‍රමාද කරන, පෞල් ජීවිතය අවුල් කරන සහ දරු සම්පත් අහිමි කරන බවට විශ්වාස කරන මේ අద్භූත දෝෂය පිළිබඳවයි. මෙම දෝෂය පවතින විට කාන්තාවකගේ ජීවිතයේ පැහැදිලි වෙනස්කම් කිහිපයක් දැකිය හැකියි. සුදුසු සහකරුවන් මුණ ගැසුණත් විවාහය ස්ථීර වීමට යන මොහොතේදී අනපේක්ෂිත ලෙස එය බිඳී යනවා නම් එය කළු කුමාර දෝෂයේ ලක්ෂණයක් ලෙස සැලකෙනවා. කළු පැහැති රූප හෝ සතුන් සිහිනෙන් පෙනීම, නින්දේදී යමෙකු බදාගෙන සිටිනවා වැනි හැඟීමක් ඇතිවීම මෙහි ප්‍රධාන ලක්ෂණයක්. වෛද්‍ය පරීක්ෂණවලින් කිසිදු රෝගයක් හඳුනාගත නොහැකි වුණත් නිතර ඇතිවන කොන්දේ වේදනාව, යටිබඩ ප්‍රදේශයේ අපහසුව සහ අධික කම්මැලි බව මෙහිදී දැකිය හැකියි. කළු කුමාර දෝෂයේ බියකරුම පැත්තවන්නේ පෞල් ජීවිතයේ දෙදරා යාමයි. ස්වාමියා කෙරෙහි ඇතිවන අහේතුක අකමැත්ත සහ ලිංගික ජීවිතය කෙරෙහි ඇති උනන්දුව හීනවීම නිසා පෞල් තුල නිතර ගැටලු ඇතිවෙනවා. පිළිසිඳී ගැනීමට ඇති බාධා සහ නිතර ඇතිවන ගබ්සාවීම් පිටුපස මෙම දිෂ්ටිය පවතින බව ගැමි සමාජය විශ්වාස කරනවා. වෛද්‍ය විද්‍යාවට හසු නොවන මේ අద్භූත තත්ත්වය නිසා බොහෝ කාන්තාවන් මානසිකව පිරිහීමන ලක්වෙනවා. මෙම දෝෂයෙන් මිදීමට සාම්ප්‍රදායිකව කරනු ලබන පිළිවෙත් කිහිපයක් තිබෙනවා. ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් ලවා කරන කළු කුමාර දොළපිදේනිය මෙහිදී ඉතා වැදගත්. බෝධි පූජා පැවැත්වීම, අංගුලිමාල පිරිත සහ රතන සූත්‍රය සජ්ජායනා කිරීම මගින් පුණ්‍ය ශක්තිය වර්ධනය කරගෙන ආරක්ෂාව සැලසිය හැකියි. වැනි නිවැරදිව ජීවම් කළ යන්ත්‍ර පැළඳීම මගින් අදෘශ්‍යමාන බලපෑම් පාලනය කළ හැකි බව විශ්වාස කෙරේ. අවසාන වශයෙන් කිය යුත්තේ ඕනෑම දෝෂයක් දුරුවීමට තමාගේ සිතේ ශක්තිය ඉතා වැදගත් බවයි. නිතර පිරිසිදුව සිටීම, ආගමික වත්පිළිවෙත්වල නිරතවීම සහ යහපත් මනසකින් යුක්තවීම මෙවැනි බලපෑම් වලින් මිදීමට මඟ පාදනවා. එමෙන්ම මෙවැනි රෝග ලක්ෂණ පවතින විට වෛද්‍ය උපදෙස් සහ ආධ්‍යාත්මික පිළිවෙත් යන දෙකම සමබරව පවත්වා ගැනීම බුද්ධිමත් මගයි. අවසාන වශයෙන් අප වටහාගත යුතු සත්‍ය නම් අඳුර පවතින්නේ ආලෝකය නොමැති තැන පමණක් බවයි. කළු කුමාර දෝෂයේ වැනි අදෘශ්‍යමාන බලපෑම් හමුවේ ඔබේ ආත්ම විශ්වාසය සහ ආධ්‍යාත්මික ශක්තිය බිඳ වැටීමට ඉඩ නොදෙන්න. නිවැරදිවත් පිළිවෙත්, මනසේ ශක්තිමත් භාවය සහ අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීමෙන් ඕනෑම අඳුරු බලපෑමකින් මිදී ආලෝකමත් ජීවිතයක් ගොඩනැගීමට ඔබට හැකියාව තිබෙනවා. අප අද කතා කළ මෙම කරුණු ඔබේ ජීවිතයට හෝ ඔබ දන්නා හඳුනන අයෙකුගේ ජීවිතයට යම් අස්වැසිල්ලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. ඔබත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී තිබේද? නැතිනම් මේ පිළිබඳව ඔබ දන්නා කරුණු මොනවාද? ඔබේ අදහස් සහ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ අදහස තවත් කෙනෙකුට මඟ පෙන්වීමක් විය හැකියි.